ජීවිතය කියලා කියන්නේ හරි අමුතු දෙයක්. විටක දුක, විටක සතුට මේ දෙකම එක්ක තමයි අපි මේ ගමන යන්නේ. අපිට ලැබෙන වටිනම සම්පතක් තමයි අපේ රටේ සිටින වටිනම සම්පතක් තමයි දරුවෝ කියලා කියන්නේ. දරුවෝ අපිට අමතක කරන්න බෑ. හැබැයි දරුවෝ පරිස්සම් කරගන්න, දරුවෝ රැකගන්න එක දවසක නම් සීමා වෙනක මං අනුමත කරන්නේ. අපි ගියා දරුවෝ ටිකක් බලන්න. හැබැයි අනිත් දරුවෝ වගේ නෙමෙයි මේ දරුවෝ ටිකක් විශේෂයි. ඔබත් එන්න යන්න මාත් එක්ක මේ දරුවන්ගේ දක්ෂතාවයන් බලන්න. දක්ෂතාවයන් විතරක් බලලා නිකන් ඉන්නේ නැතුව මේ දරුවන් වෙනුවෙන් ඔබටත් පුළුවන් නම් යමක් කරන්න. මාතර පීලන් අපේ ඉල්ලීම අන්න ඒකයි. අවුරුදු ක්‍රීඩා උත්සවයක් සඳහා අපිට ප්‍රේරණ එකෙන් ලොකු දායකත්වයක් දුන්නා. ඉතින් ඒ ආපු ගමන් මාර්ගය අදත් මේක කොටසක් තමයි මේ අද අපේ අපිට අවකාශය ලැබීම පිළිබඳව අපි විශේෂ ස්තුතියක් ඔබට පුද කරන්නට ඕනි. ඒ වගේම මාතර පීලන් ආයතනය කියලා කියන්නේ හැමදාමත් ඔබට අවශ්‍ය අවස්ථාවක ඔබට පිළිහිටට එන ඔබත් සමග සිටින ආයතනයක් බව නිරන්තරයෙන් මතක් කරනවා. ඉතින් චූටි බබාලා මං කියන එක ඇහෙනවද? චූටි බබාලට මං කියන එක ඇහෙනවද පැටියෝ? ඇහෙනව නම් හයියෙන් කෑ ගහලම කියමු ඇහෙනවා කියලා. ඔයාලට මං කියන එක ඇහෙනවද? හා එහෙනම් චුට්ටක් කෑනු ගහ ඉන්න ඕනේ ඈ. අපි තෑගි ගොඩාක් කියන්නේ හරියට පුංචි තැනකින් ආරම්භ කරලා පුංචි තැනකින් ආරම්භ කරලා අද වෙනකොට දැවැන්ත රූස්ස ගහක් වගේ ලංකාවේ මේඝමිද ප්‍රදේශවලට ව්‍යාප්ත කරමින් මාතර පීලන් නිෂ්පාදන එදිනුත් එහාට සත්සමුද්‍රනුත් එහා ලෝකය අතික්‍රමණය කරපු ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. ලෝකයේම නැතුවම බැරි නිෂ්පාදනයක් බවට මාතර පීලන් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන මම හිතන්නේ එහාට කියන්නේ. එහෙනම් අපි ඔක්කොම සතුටු වෙමු, විනෝද වෙමු, තෑගි දිනා ගමු. එහම හොඳයි නේ? දැන් ඔයාලා වැඩේට කැමතිද? I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got පළවෙනි තරගය අපේ ආදරණීය චූටි දුවලා පුතාලා වෙනුවෙන් අරගෙන එන කියලා. ඔව්. ඔව්. එහෙනම් මෙතන ඉන්න කට්ටිය වැරදි කරනවද? ඊට මෙතන ඉන්න කට්ටිය වැරදි කරනවද නෑනේ? හොඳ බබාලානේ ඔක්කොම ඉන්නේ. කවුරුත් වැරද්දක් කරලා නෑනේ. යාළුවන්ට ඒක ගහන්නේ. ඒ අර මේ අර ඊයේ ගියපු දන්න දෙන්නේ කිල්ලේ යාළුවෙකුට ගහලානේ. අද නම් යාළුවන්ට ගහන්න එපා. යහුවත් කෙලිම නරය අලලා ගිලි අපි දන්නේ. හොඳේ? අපි දන්නේ. හරි දැන් වැඩි යමු. ඔන්න දැන් තරඟ පටන් ගන්නවා. හොඳේ? ඔන්න දැන් තරඟ පටන් ගන්නවා. 1 2 3යි. ඔළුව. බඩ. ඔළුව. බඩ. ඇස්. ඔළුව. බඩ. ඇස්. ඔළුව. තමයි කියන සිතුව
මයි අපි වැඩි හිටියෝ ඔයගොල්ලෝ. හරිනේ නේ? හරි. දැන් ඔන්න ලස්සන නර්තනයකට ලෑස්ති වෙලා ඉන්නවා. අපි කොතනද නටන්නේ? අර බෆල් එකට එහා පැත්තේ නටන්න කිව්ව. එතන හොඳයි නේ ටීචර්. ඔව් එතන හොඳයි නේ. කොන්ක්‍රීට් එක රත් වෙලා ඇති. ඊට අර අතරින් නටන්න කියමු. අපුඩියක් ගහමු අපුඩියක්. කාලේ. Guhit katang dong. Kahati katang dong. Regum tingga tegudi tegutang gata gugudi tegata gat dong. Guguda gat gudu guguda gat kuda. Uthaayu de darang sabat prabhav ගොඩාක් දේවල් තියෙනවා. මොකද මේ අපි ගොඩක් තැන් වලට ගියාම අපි දකින්න දේවල් තියෙනවා. මේ දරුවෝන්ගේ මාර විදිහට සංයමය හදලා තියෙනවා. ඒ විනය හදලා තියෙනවා. මම දැක්කා මේක කියන්න ඕනේ. මම ටීචර් ආවට පස්සේ මේක කියන්නම්. හරි ලස්සන දෙයක් මම ඒක දැක්කා. ඇහැකන පේන හොඳට ශරීර සෞඛ්‍ය තියෙන හොඳට පිළිපුන් විදිහට ඉන්න දරුවන්ටවත් එච්චර ඒව සවිඥානයක් නැහැ. හැබැයි මේ දරුවේ සවිඥානය හරියටම තිබුණා. ඒක හරි ආඩම්බර ඕනේ. හොඳට නටන කට්ටිය මාක් කරගන්න තෑගි දෙනවා අන්තිමට. හොඳේ. අර තියෙන්නේ. මේ පැත්ත නියමයි නේ. මේ පැත්ත නියමයි. ඕ නටනට එවන්න ගැප් එක නටනට එවන්න. ඊළඟට තෑගි ගන්න එන්න ඕනේ හිරුෂි බුද්ධිමා. ස්තුති. එයාට අද තෑගි ගොඩක් තියෙනවා අන්නේ. අර බලන්න මෙහෙ. අන්නේ බුම් හරි. බුම් මොකද්ද? නූමා රෝසමලකුත් නෑ රෝසමල නේ. මෙන්න තෑගි මෙහෙ. අනේ. චූටි පැටියෝ. තෑගි ගන්න. අන්න පොඩි ටීචර්ට ආව ළඟට. හරි. රමේෂ් කොහමද? ජය වේවා. එල්ල කොල්ලෙක් නියමයි. හරි.
රශ්මික නේ. හරි හරි. ජය වේවා. බොහොම ස්තුතියි. මේ ඉස්සපගේ පැනලා. පොඩි අපෝයි. හරි. ඒකත් බලන්නකොනේ. හරි සන්තෝෂයි. හරි බොහොම ස්තුතියි. රුවිඳු නොවිෂ්ක. මේ පැත්ත අනේ සුදේනිය අක්කා හරි ෂෝක් සුදේනිය අක්කා. අල්ල ගන්න පැටියෝ හරි. අල්ල ගන්න හරි. ඔය අල්ල ගන්න හරි. ලස්සන ජාරුපයක් ගන්න. මං ඉන්නවනේ. මේ පැටිය එකක් මොකක්ද ඉතින් ඉතින් එහාට? ඈ? හා ඔයත් යන්න ළඟට ළඟ ඉන්න. හා අන්න. හරි. රයිට්. ජය වේවා. එනවා මේකේ ඔයාලම දෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මෙන්න කැප් මේ බෝල ගොඩක් තියෙනවා ලොකු ටීචර්. හොඳයි මේ කටියට සෙල්ලම් කරන්න පුළුවන් ඇති වෙන්න. ඈ? තවුණාද? මේක නම් අහුවෙන්න තියන්න එපා ලොකු ටීචර්. මේක අහුනොත් ලොකු ප්‍රශ්න. මේක නම් අහුවෙන්න තියන්න එපා කාටවත් ඈ. මේකත් අහුවෙන්න තියන්න විතර. පොඩි ටීචර්. ගන්න. නටගෙන ඔයා